මොකක්ද ඇන්ටි බන්ටුවට වෙලා තියෙන්නේ? අපි මේ ඌව බලන්නයි ආවේ. අනේ මන්ද පුතේ, ඊයේ රෑ ඉඳන් මෝ පිස්සෙක් වගේ දොඩවනවා ඉවරයක් නෑ. ඈ යකෙක්වත් වෙහිලද ඌට? ඒ වගේ පුතේ, ඌ කියන විදිහට නම් අපේ අම්මව තමයි ඌට ආරූඪ වෙලා තියෙන්නේ. ඈ මොනා කිව්වා? කුසුමාවති ආච්චිව? කුසුමාවති ආච්චි නැති වෙලා දැන් අවුරුදු 10ක් විතර වෙනවනේ. ඔව් පුතේ. අනේ මන්ද මට නම් තේරෙන්නේ නෑ අප්පා මූට මොනා කරන්නද කියලා. ටොයිලයක්වත් නටමු ඉතින්. වෙන මොනා කරන්නද? සේදිරිස් මොකද මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ? කොස් ඇරන් ඇවිල්ලා මෙතන අතු ගාලා දානවා. අනේ කුසුමාවති පස්සේ කරන්නම් අප්පා. දැන් මේ නැගිට්ට ගමම්මනේ මූණ හේදුවෙත් නෑ මම. මන් නැති ටිකට තමුසේ හෙන කම්මැලියෙක් වෙලා ඔයි. මේ ගෑණිගෙන් පුදුම කරදරයක් නියකෝ තියෙන්නේ. මැරිලවත් පාඩුවේ ඉන්න දෙන්නේ නෑනේ අප්පා. මොකද තමුසේ කුටු කුටු ගාන්නේ? තමුසේගේ නම් මොකක්ම හරි හොරයක් තියෙනවා. මන් නැති දවස් ටිකට තමුසේ මොන නාඩගම් නැටුවද දන්නේ. ඔයා දන්නවනේ කුසුමාවති මං එහෙම නාඩගම් නටන්නේ නෑ කියලා. පේනවා. මූණේ තියෙන මනමාල කමින්ම කිව්ව හැකිනේ. අනේ බන්ටු කොළුවෝ මේ ගෑණිව ආයේ හිටපු තැනටම යවලා ඔබ ආයේ වරෙන්කෝ. තමුසෙට මාවේ යවන්න එහෙම හිතන තරම් ලේසි නෑ. ඉන්නවකෝ මං තමුසේගේ සේරම හොර වැඩ ටික අල්ලගන්නම්. කෝ මේ ගෙදර මිනිස්සු රානියෝ මෙහෙ වරෙන් පොඩ්ඩක්. මොකද අප්පා මම මේ වැඩක හිටියේ. ඔව් ඔබලට තියෙන එකම වැඩේ තමයි අර ෆෝන් එක ඔබ ඉන්න එක. ඔබලත් මහා කාලකන්ණි වෙලා බං. හරි මොකද දැන් මට එන්න කිව්වේ? මේ මට සීනි අඩු තේකක් හදන් වරෙන්කෝ. මොන වදයක්ද මන්ද අප්පා? මොකද්ද ඔබ කිව්වේ? මට කියලා ඔබේ අඩුපඩු කඩා ගන්න නැතුව ගිහිල්ලා තේක හදන් වරෙන්. හරි. මේ හොදට ඉන්නෙමු. කවුද යකෝ මූ? බන්ටු කොහොමයි ඔහෙට? කවුද මේ කොම්බුට්ටෝ ටික? අපි මේ උඹව බලන්න කියලා බං ආවේ. මාව බලන්න? එහෙම එක එකාට එන්න පුළුවන් ද මාව බලන්න? අනික උඹලව කවුද මේ ගේ ඇස්සට ගත්තේ? කවුරුත් ගත්තේ නෑ අප්පා. අපි ආවා. වෙනදටත් ගන්නකම් ඉන්නේ නෑනේ. අපි එනවනේ. මොකටද ආවේ? ඒ ගන්නෝ ටිකක්ද කොහෙද? ගෙදර කවුරුත් නෑ. යනවලා යන්න. මේ නම් බන්ටුවා නෙමෙයි බං. අනිවාර්යෙන් මූට ආච්චි වෙහිලා තමයි. මොකද? මං කිව්වේ ක උඹලට ඇහුන්නේ නැද්ද? උස්සලා එළියට දාන්නද? නැත්තම් යනවද? මේ මොකද්ද බං කරන්නේ? බන්ටුවලගේ ආච්චි ගොඩක් සැරයි වගේ නේද? ඒකනේ බං. මං කියන ඒවා උඹලා ගණන් ගන්න නෑ වගේ නේද? ඉදපන් මං උඹලට හොද වැඩක් කරන්න. සේදිරිස් මෙහෙට පොඩ්ඩක් එනවා. මොකද නෝනේ බෙරිහන් දෙන්නේ? මම මේ ලැට් එකේ ඉන්නේ. තමුසේ හැමතිස්සෙම ලැට් එකේනේ ඔයි. තමුසේ කනවා වැඩි වගේ. අද වේල් දෙකක් විතර තමුසෙට කෑම නෑ. හරිද? සේදිරිස් සීයා සතුටින් ඇතිනේ. ඒ මොකද බං ඒ? නෑ ඉතින් කුසුමාවති ආච්චි ආයේ ඇවිල්ලානේ. උඹලා ඔය බෑග් එකකුත් කරේ දාගෙන ආවේ ගෙදර බඩු ටික හොරකම් කරගෙන යන්න නේද? පිස්සු දාච්චි අපි මේ ඔහෙව බලන්නයි ආවේ. මාව බලන්න? ඔව් ආච්චිව බලලා යන්න තමයි ආවේ. එහෙනම් මෙතනට ඇවිල්ලා මගේ කොන්ද පොඩ්ඩක් මසාජ් කරපන්කෝ. කොන්ද? ඔව් බං කොන්ද තමයි. උදේ ඉඳන් හරි අමාරුයි. හොද වැඩේ උඹට. දැන් ඉතින් ගිහිල්ලා මසාජ් කරපන්. පොඩ්ඩක් හිමීට කරපන් ඕක. හදිසියක් නෑනේ. හරි. මොකද නෝනේ මට කතා කරේ? නෑ මුකුත් නෑ. නිකන් කතා කරේ. අයියෝ මොන මගුලක්ද අප්පා? මං කලබලයට කර හිටපු වැඩෙත් නතර කරලායි ආවේ. හරි. ඒකෙන් වැඩක් නෑ. දැන් තමුසේගේ අතු ගෑවද? තාම අතු ගන්න බැරුව ගියා නෝනේ.
තව ටිකෙන් අතු ගන්නම්. තව ටිකෙන් අතු ගන්නම්. තමුසෙට බාලගිරි දෝෂිවත් ඇවිල්ලාද? තව ටිකෙන් ගගා ඉන්නේ. නෑ ඉතින්. දන්නේ නැද්ද නෝනේ? මේ වයසත් එක්ක ඔය වැඩ පොඩ්ඩක් මට අමාරුයිනේ ඉතින්. මොන අමාරුවක්ද යකෝ ගේ අතු ගාන එක? මෙන්න මේ පොඩි උන් ටිකත් එක්ක කරගෙන ගේ අතු ගානවා. ඈ? අපිත් ගේ අතු ගන්න ඕනද? ඔව්. නැතුව උඹලා මාව බලන්නනේ ආවේ. එහෙනම් මං කියන විදිහට ඉදපල්ලා. ගෙදරට එන අයගෙන් වැඩ ගන්නවද අප්පා? නැතුව ගෙදරට ආවා කියලා උඹලා විශේෂ උන් නෙමේනේ. සේදිරි සීයවත් මෙච්චර වැඩ කරලා නැතුව ඇති. ඒ මොකද්ද ඒ කිව්ව කතාව? සේදිරිස් වෙනදටත් ගෙදර වැඩ කරනවද? නෑ ඉතින්. සේදිරි සීයා මේ ගෙදර වැඩ නම් ජීවිතේට කරනවා දැකලා නෑ මං. එහෙනම් මොකද්ද ඔබ කියන්න හදන්නේ? මං වෙන කොහෙවත් වැඩ කරේ නෑනේ. සේදිරිස් මේ කටවහන් ඉන්නවා. ඒ පොඩි එකාට ඒක කියන්න දීලා. හරි. ඔබ කියපන්කෝ. නෑ ඉතින්. මේක කියන එක හරිද මන්ද? කියපන්. අපේ කාලේ නාස්ති කරන්නේ නැතුව. ඔව්. කියපන් බලන්න. මටත් දැනගන්න ඕන. සේදිරිස් මං දැන් එකපාරක් තමුසෙට කිව්වනේ කටවහන් ඉන්න කියලා. හරි. නෑ මේ මං කියන්න ගියේ සේදිරි සීයයි ඉතින් දයාවති ආච්චිව හම්බෙන්න දයාවති ආච්චිලාගේ ගෙදර යනවනේ. මේ මං සේදිරිස් මොනාද මේ කියන්නේ? නෑ නෝනේ. මේ මුගේ බොරු. ඔව් බලමුකෝ බොරුව. කටවහන් ඉන්නවකෝ දැන්. කොල්ලෝ ඉතින් ඉතුරු ටිකත් කියපන්. නෑ ඉතින් දයාවති ආච්චි ටැප් එක කැඩිලා කිව්වොත් සේදිරි සීයා හදලා දෙනවා. වහලේ උළු කැටයක් බිඳිලා කිව්වොත් සේදිරි සීයා මාරු කරලා දෙනවා. සේදිරි සීයාට ඉතින් ඕවා සාමාන්‍ය දේවල්නේ. ඒකයි මං කිව්වේ. ඈ? මොකද්ද සේදිරිස් මේ කියන්නේ? තමුසෙට මන් දෙයක් කිව්වහම තමයි නේ කරන්න බැරි. උදේ ඉඳන් මං කියන්නේ ගේ අතු ගන්න කියලා. තමුසෙ තාමත් ඒ වැඩේ කරේ නෑනේ. වෙන ගෙවල් වල ගෑනු කිව්වොත් නම් ඕන දෙයක් කරයි. නෑ නෝනේ. එහෙම නෙමෙයි ඉතින්. එහෙම නෙමෙයි තමයි. මට තේරුණා. ඉස්සර ඉඳලම තමුසෙට දයාවතී එක්ක මොකක් හරි උටපටයක් තිබ්බ කියලා. නෑ නෝනේ. මේ මුන්ගේ බොරු. බොරු වෙන්නේ කොහෙද? පෙරේදත් කඩෙන් චොක්ලට් එකක් අරන් දයාවතී ආච්චිට ගිහින් දුන්න නේද? චොක්ලට්? අම්බෝ. මූ කියන බොරු යකෝ. හරි. දැන් මට තේරෙනවා. මන් නැති අතරේ තමුසෙ නටලා තියෙන නාඩගම් ටික. අනේ නෑ නෝනේ. දයාවතීට කන්න බුකුත් නෑ කිව්වා. ගොඩක් බඩගිනි කිව්වා. ඒකයි මං චොක්ලට් එකක් ගිහින් දුන්නේ. මොකක් වුණත් ලොකු පිනක්නේ. කණ්ඩ නෑ කිව්වහම චොක්ලට් ගිහින් දෙනවද මිනිස්සයෝ? ඉතින් නෝනේ. ඒ වෙලේ කඩේ කණ්ඩ දෙයකට තිබ්බ චොක්ලට් විතරයිනේ. ඇයි අප්පා? මතක නැද්ද? සේදිරි සීයාගේ උපන්දිනේ දවසේ සේදිරි සීයා දයාවතී ආච්චිට ආදරේ කියලා කිව්වේ. ඒකනේ. අපි ඉස්සරහමයි කිව්වේ. අයියෝ. මුන් වගේ බෝරුව ටිකක්. හැබැයි සේදිරි සීයා එදා නම් ඒක කිව්වේ හද පතුලෙන්ම අයියා. ඔව්. ඒ වෙලේ මට කදුලුත් ආවා. ඒ මොකද උඹට කදුලු ආවේ? දුක හිතුණද? නෑ බං. මැස්සෙක් ඇවිල්ලා එහෙ වැදුනනේ. ඒකයි. සේදිරිස් ඇත්තද මේ කියන්නේ? අනේ නෑ නෝනේ. මේ මුන්ගේ බොරු. මං හිතුවේ නෑ ඔය තමුසෙ මෙච්චර දරා මිනිහෙක් කියලා. අනේ නෑ නෝනේ. නෑ? තව නෑත් කියනවනේ. ඉන්නවකෝ. මං තමුසෙට අද කොල්ලෝ ගිහිල්ලා අර පේන කොස්ස අරන් එනවා. අර දොර ගාව තියෙන එකද? ඔව්. ඒක තමයි. අනේ නෝනේ. මම යන්නම්. මේ මට ආයේ බඩේ අමාරුවක් වගේ ආවා. කොහෙ යන්නද? මෙන්න මෙතනට වෙලා ඉන්නවා. මම ඔය අමාරුව හොද කරන්නම්කෝ. මේ ඒක නෙමෙයි චුට්ටක්. කොහොමද බං කොස්සෙන් බඩේ අමාරුව හොද කරන්නේ? අනේ මන්ද බං. ඉස්සර බඩේ අමාරුව හොද කරේ එහෙමද දන්නේ නෑනේ. ඔව් නේ. අපිටත් අද බලාගත්ත හැකි. අපිට බඩේ අමාරුවක් ආවත් ඔය දෙයම කර හැකිනේ. ආච්චියේ මෙන්න කොස්ස ගෙනාවා. ඔය තියෙන්නේ. ඕක මෙහෙට දීපන්කෝ. මෙන්න. අනේ
මොකද්ද නෝනේ කරන්න යන්නේ? කරන්න යන්නේ තමුසේගේ කකුල් දෙක කඩලා දාන්නයි මම මේ යන්නේ. එතකොට තමුසේට කොහෙවත් යන්න බෑනේ. අනේ නෝනේ ඕකනම් කරන්න එපා. දැනුත් යන්නේ හැරමිට්ටෙන්. මේ පේනවනේ. කොල්ලෝ මසාජ් කර ඇති. ඔබ පොඩ්ඩක් එහාට වෙයන්කෝ. අම්බෝ ඇති ආන්තමි. අනේ නෝනේ කියන තැනකට වදින්න. ගහන්න නම් එපා. අයියෝ සේදිරිසියේ ගහන්න නෙමෙයිනේ යන්නේ. ඔයාගේ බඩේ අමාරුව හොද කරන්නනේ යන්නේ. ඒකනේ. අද මම තමුසෙට අනේ නෝනේ. ගැහුවා නේද? ඒකනේ. හරකෙක්ට ගහනවා වගේ ගැහුවේ. අම්බෝ කොන්ද. අප්පට සිරි. කොස්ස නහය උඩ නේද? ඇතිද තමුසෙට? ආයෙ ගිහිල්ලා අහුවෙනවකො දයාවතීලාගේ ගෙදර. අම්බෝ දැන් නම් මට හැරමිට්ට ඕන වෙන එකක් නෑ. සේදිරිස්සී යනකන් දැන් හරියට හැප්පිච්ච ට්‍රීවිල් එකක් වගේ. සේදිරිස්සියේ දැන් බඩේ අමාරුව හොදයිද? මොකට අහනවද බං? ටොයිලට් එකේදී ගියේ නැති ඒවත් ගියා.